ඔයා ඉස්කෝලේ කාලෙදි මේ පොඩ්ඩක් දඟද නැත්නම් නෑ දඟ නෑ කිසි දඟ නෑ. අයිසෙන්නිට ලෝකෙ වෙනස් කළාන්නේ මේ අර ඇපල් ගහයට බුදිය ඉඳලා. ඔයයි මා හිතන ඇපල් ගහයට අපි ඇපල් ගෙඩි කාලා නිකන් ඉන්න බුදිය ගන්නවා. සෑන් දෙක නමක් නේ. අස්සන් කරන්න එම්බේ ඕක. So I had the fortune of learning in the University of Sri Lanka. මාව නම් අයිඩියල් එක නරක නෑ නේ. සිය ඔය වයසේ ගොඩක් තරුණ විදිහට මට පේන්නේ. මං හරිමිටකාරයෙක් නෙවෙයි. ලෝකෙ වෙනස් කරන්න ප්‍රශ්න අහන අය. So what exactly does it mean? So because Linguistics is the scientific study of language. මං පුංචි කාලේ ඉඳන්ම මගේ ලොකු ආදරයක් තිබුණා බුද්ධ ආගමට. ඉතින් මම යට ඉගෙන ගත්තු මම හිතන්නේ හොඳම ශිෂ්‍යව තමයි මේ. කොයිතරම් හොඳ කියන මං ගෙදර එකා. ඒකත් හරි පුදුම කතාවක් පුතේ. ඔන්න අද ඔයාලා කාටවත් කවදාවත් අමතක වෙන්නේ නැති විශේෂ පුද්ගලෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. Who is none other than Professor JB දිසානායක. මහාචාර්ය JB දිසානායක. ආයුබෝවන්. ඉතින් සියර කොහොමද? වාසය යනකොට යම් යම් සුළු සුළු අසනීපක් තියෙනවා. ඒ මිසක් වෙන මේ මම රෝගියෙක් නෙවෙයි. නමුත් අර තරුණ ඉලන්දාර කාලේ වාගේ එහෙම ස්වභාවිකුත් නැහැ. ඉතින් අපි ස්වාභාවික වයසට යනවා. වයසට යනවා කියන්නේ හිත වයසට ගිහිල්ලා නැහැ. කය යනවා වයසට. හිත වයසට ගිහිල්ලා නැහැ. හිත තාම තියෙන්නේ අර කොල්ලෙක් හරි ඉගෙන ගන්න කාලේ වාගේ. ඉතින් සිය මම දන්නවා එයාට ඊටාම ලස්සන ළමා කාලයක් තිබ්බ කියලා. මේ දැන් මම අවුරුදු 12යි ඉන්නේ 7 ශ්‍රේණියේ. ඉතින් සියට මොකද්ද ඒ කාලේ වෙන්න ඕනේ උනේ? මම ඉතින් මුලින්ම ගියේ මාස කිහිපයක් ගමේ ඉස්කෝලේට. පොඩි මේකානේ ඈත යවන්න බෑනේ. ඉතින් ගමේ තියෙන ඉස්කෝලේකට යරියා. මගේ ලොකුම අයියා ඒ කාලේ ඉගෙන ගත්තේ මහානුවර ධර්මරාජ විද්‍යාලය කියන ඉතාම හොඳ විද්‍යාලයක් නුවර තියෙන. අයියා කිව්වා මගේ දෙමාපියන් මම මල්ලිත් එක්ක යන්නම් මහානුවර ධර්මරාජයට කියලා. ඔන්න මං ගියා ධර්මරාජයට. ඒ තියෙන ලෝව කින්ඩර්ගාර්ටන් අපර් කින්ඩර්ගාර්ටන් කියලා ඒක අදිපා පහළ බාලාන්ත ඉහළ බාලාන්ත කියලා පුංචි පන්තියක් තිබ්බා. ඉගෙන ගන්න වැඩි ගන්න ශ්‍රී ලංකන් එකයි කළා. ඊට පස්සේ අයියට අවශ්‍ය වුණා යන්න නීති ඉගෙන ගන්න කොළඹට. දැන් මාව දාලා එන්න බෑනේ. අයියා මාවත් අර කොළඹට ඇවිල්ලා මාව දාගත්තා ආනන්දෙට. අපි හිටියේ ආනන්ද පෙනෙතෙක් මානේ ගෙදරක. ගේකුත් ගත්තා ආනන්දෙට යන්න ඕනේ ඉඳා. පෙනෙතෙක් මානේ අපි ඒකට යමින් ආනන්ද ඉගෙන ගත්තා අවුරුදු 10ක් මම. එතකොට සීයාගේ ළමා කාලේ භාගයක් ආනන්දේ. 10ක් හරියට 10ක් 47 සිට 57 දක්වා. ඒ කියන්නේ විශ්වවිද්‍යාලය යනතුරු මං හිටියේ ආනන්දේ ආනන්දීයෙක් හැටියට. ඉතින් සීයට ඒ වගේ දැන් හිතන්න 10 12 කාලෙදි දැන් මට වෙන්න ඕනේ මේ කාලෙදි මට වෙන්න ආසයි සිංගර් කෙනෙක්, ඇක්ටර් කෙනෙක්, ඩාන්සර්, ස්පෝර්ට්ස්මන්. ඒ වගේ සීයට මොකද්ද ඒ කාලේ වෙන්න ආස ලොකු වෙලා? එකක් මට ඕනේ වුණා ලේඛකයෙක් වෙන්න. පොත් ලියන කෙනෙක් වෙන්න. ඉතින් මම ගෙදරත් තිබුණා හොඳ අල්මාරියක්. ගමේ හිටියට අපන්ට හිටිය අයියලා තුන් දෙනාම කළේ පොත් එකතු කළා. ආවනම් කෑගල්ලට නැත්තම් කොළඹට ගෙදරගේ පොත් අරගෙන පොත් අල්මාරි කීපයක් තිබ්බ පොත්මයි තියෙන්නේ. රේකානේ කියන පීඩා සිර්සේන, W සිල්වා, මාටින් වික්‍රමසිංහ වගේ පරණ අය ඉන්නවනේ. පොත් තියෙන මං කරන්නේ වරින් වරනම් බලනවා මේවා. ඒතර මට ආසාවක් නැත්නම් මේ කවදා හරි අනාගතයේදී මටත් බැරි වෙන එකක් නෑ මේ පොතක් දෙකක් ලියා ගන්න කියලා. දුක්ගන්නා දිසානායක මුඩියන්සලාගේ සෑන් දෙක නමක් නේ. ඒ ප්‍රසිද්ධියාවේ කාරණා දෙක මම ලිව පොත් නිසා මම ඒ කියන්නේ කිව්ව කාරණා නිසා අමතක නොවන කතාවක් ඒක. මොකද ඒක පැවැත්වුවේ ඉන්ටර්නැෂනල්
මෙන්ස් ඩේ කියන එකේ. සිය ඔය වයසේ ගොඩක් තරුණ විදිහට මට පේන්නේ. ඉතින් දැන් මේ JBC මුළු ලංකාවම දන්නේ ඔයාව JB දිසානායක කියලා. හැබැයි මම දන්න ඔයාට පොඩ්ඩක් දිග නමක් තියෙනවා කියලා. කවුද කිව්වේ ඒක? කතාව ඇත්ත. කොටම නම තියෙනෙත් මට දිග නම. දැන් ඔය මා වැඩි දෙන JB කියලා. එච්චරයි. වෙන මොනවද JB කිව්වම දන්නවා. ඒක කෙටි නමත් මට දිග නමත් මට. දිග නම කියන්නේ මගේ උපැන්න සහතිකයේ තියෙන නම. ඉතින් මට උපාධියක් දෙනකොට විශ්වවිද්‍යාලේ ওই නම දීලා දෙනවා පෙළි දෙකකට. මෙන්න මේකයි නම. රාජපක්ෂ, රාජකරුණා, මහවාසල, දුග්ගන්නා, දිසානායක, මුදියන්සලාගේ ජයරත්න බණ්ඩා දිසානායක. සෑන් දිග නමක් නේ. අසංගලන්නේ නැඹ ඕක. ඉතින් සීයා ඒ ඉස්කෝලේ යන කාලේ ඔයාගේ යාළු මොකක්ද කියලා JB කියලා. ඉතින් මට ඒ වාසනාව තියෙන අකුරු දෙක වුණාට ඉතින් මම ලිව පොත් නිසා ඒ ප්‍රසිද්ධියාවේ කාරණා දෙක එක මම ලිව පොත් නිසා මම ඒ කියන්නේ කිව්ව කාරණා නිසා. එකක් තමයි මම කතිකේ කැටියට යනවා නොයෙක් තැන්වලට ගිහිල්ලා මගෙන් අහනවා වෙනත් ඉස්කෝල වලින් එන්න කියනවා වෙන ආයතනින් එන්න ඒ වගේම කතා පවත්වනවා. මම මෑතදී කතාවක් පැවැත්තුවා මේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේදී අමතක නොවන කතාවක් ඒක. මොකද ඒක පැවැත්වුවේ ඉන්ටර්නැෂනල් මෙන්ස් ඩේ කියන එකේ. ජාත්‍යන්තර පිරිමි දිනය කියලා. ඇහුවමයි එහෙම එකක් ගන්න. ඒත් එක වෙන නොයෙක් දේවල් නොයෙක් අය ගැන මම අහලා තිබුණා. ඇහුවමයි. ඉතින් මම ඇහුවා මේකට මට එන්න කිව්වේ මොකද කියලා. නෑ ඉතින් පෙන්නන්න තෙපා ඔය කියන්නේ ජාත්‍යන්තර පිරිමිනේ අපේ රටේ පිරිමියෙක් කියලා. ලොකු ගෞරවයක් මටත් ඒකද මෙතන මිනිස්සුන්ටදී මාව නම් අයිඩියල් එක නරක නෑ නේ. සිය ඔය වයසේ ගොඩක් තරුණ විදිහට මට පේන්නේ. ඒක ඉතින් වල වෙන්නේ නෑ ඉතින් වයසත් කියන්නේ ඉතින් සමහර වයසේ බාලයේ වයසට වගේ පේනවා. සමහර වයසට ගියත් වයස ගියා පේන්නේ නැහැ. ඉතින් වයස කියන එක අන්න මේ ඒක ඇන ගහන්න බෑ. ඒක වෙනකොට කයත් යනවා ඒ වයසත් එක්ක සමහරට ඒ කියන්නේ හිමීට. සමහර තරුණ වේදී වයසට පේනවා. සමහර වයස ගියත් තරුණ වගේ පේනවා. ඒක හැටි. පන්සලේ හාමුදුරුවෝයි කුඹුරේ ගෝවියයි එකතුලයි අපේ සංස්කෘතිය හැදුවේ. ඒ දෙන්න ගැන තමයි ලිව්වේ. ඊට පස්සේ මම විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙක් වුණාම දැන් මගේ කාර්යභාරය තමයි දැනුම අලුත් කරන එකයි ඒ අලුත් දැනුම ලෝකෙට බෙදා දෙන එකයි. ලෝකෙ වෙනස් කරන්න ප්‍රශ්න අහන අය. ඉතින් සීයාගේ ආයෙත් ළමා කාලට යද්දී ඔයා ඉස්කෝලේ කාලේදී මේ පොඩ්ඩක් දඟද නැත්නම් නෑ දඟ නෑ කිසි දඟ නෑ. මම කොහොමද දඟ කරලා නෑ. දඟ කිරීම මගේ ජීවිතයේ අංශයක් නෙමෙයි. හැබැයි මම ඉතින් ඉස්කෝලේ ඉන්නකොට යම් ක්‍රීඩා කළා බැඩ්මින්ටන් ගැහුවා මම. ඒ වගේ යම් ක්‍රීඩා කළා තියෙනවා. ඉතින් ලිව්වා. මම ආනන්ද විද්‍යාලයේ බෞද්ධ සංගමේ ලේකම් ඒ වශයෙන් මම නොයෙක් හාමුදුරුවන්ට මහාචාර්යවරුන්ට ආරාධනා කළා ආනන්දට ඇවිල්ලා දේශන පවත්වන්න කියලා. මහාචාර්ය මල්ලසේකර ආවා මගේ ආරාධනෙන්. ඊනෙට ධම්මාලෝක හාමුදුරුවෝ ආවා. නාර්ද හාමුදුරුවෝ, පීදාසේ හාමුදුරුවෝ ඔක්කොම මම දන්නවා මම ලියලා හම්බෙලා කතා බහ කරා. ඉතින් මම පුංචි කාලේ ඉඳන්ම මගේ ලොකු ආදරයක් තිබුණා බුද්ධ ආගමට. බුද්ධ නිකන් පන්සිල් ගන්න එක නේ බුද්ධ ආගම කියන්නේ නිකන් පන්සිල් අරන් ඒක පොයදාට සිල් අරන් ඉන්න එක නෙවෙයි. බුද්ධ ආගම කියන්නේ බුදුහාමරගේ බහුජන හිතාය බහුජන සුඛාය කියලා. වැඩි දෙනාගේ හිතසුව පිණිස තියෙන වැඩක් බුද්ධ ආගම. ඉතින් මට එදා ඉඳන්ම ඕන උනේ මෙන්න මේ වැඩ කරන්නේ මට පුළුවන් විදිහට හැමදේම මට කරන්න බෑනේ. ඉතින් මට ඒ වැඩේ කරන්න ලෝකෙට කියලා දෙන්න මම බුද්ධ ආගම ගැන. මම පොත් ගන්නවා ලියලා විශාල පොතක් තියෙනවා මෙතන. බරස් ඇහෙන්නයි ඒ බුද්ධ ආගම එක තියෙන්නේ. මේ තියෙන්නේ the monk and the peasant. හාමුදුරුවෝයි ගොවියයි. කියන්නේ අපේ රටේ සංස්කෘතිය හැදි ඔය දෙන්න. පන්සලේ හාමුදුරුවෝයි කුඹුරේ ගොවියයි එකතුලයි අපේ සංස්කෘතිය හැදුවේ. මම ඒ දෙන්න ගැන තමයි ලිව්වේ.
ඉතින් මේක ලියුවේ මේ ඉංග්‍රීසියෙන් විදේශිකයන් දැනගන්න. දැන් අපි ඔක දන්නවනේ කොහොමද? ඒක ලියුවේ A Study of Traditional Sinhalese Village. පාරම්පරික ගම මෙන්න මේ වාගේ. හාමුදුරුවෝ කාර්යභාරය මොකද්ද? ගොවියේ කාර්යභාරය කොහොමද? පන්සල පින් කෙතක්. පින් කෙතේ වපුරන්නේ පින්. ගොවිය වපුරන්නේ වී. ඒ කෙතේ තියෙන වී. අරගේ තියෙන පින්. වගේ මේ අපේ තියෙන රාජ්‍ය මහා විහාරවල බැලුවම් පුතේ ගිහිල්ලා බිත්තිවල තියෙනවා පුදුමාකාර ලස්සන සිතුවම්. රිදි විහාරේ, දෙගල් දොරුව, මුල්කිරිගල වගේ පන්සලට ගියොත් එහෙම ඒ සිතුවම් දැක්කම පුදුමාකාර ආඩම්බරයි. මේ අපේ සිතුවම් කරවන්න මෙච්චර පුළුවන් නේද කියලා. ඒක ලස්සන පාට, ලස්සන රූප. ඉතින් මම කියන්නේ ඒකෙන් මම පොත් පෙළම ලිව්වා මේ උපාසක කියන්නේ වන්දනාව යන අයටත් පොත් පෙළම ලිව්වා. ඊට පස්සේ මම විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙක් වුණාම දැන් මගේ කාර්යභාරය තමයි දැනුම අලුත් කරන එකයි ඒ අලුත් දැනුම ලෝකෙට බෙදා දෙන එකයි. මං ඉන්නේ පරණ දැනුම දෙන්න නෙමෙයි. ඒකට වඩා ඉන්නවනේ. දැන් හැමදාම කියන දේ කියන්නේ මං ඕනේ නැහැ නේ. එයා කියනවනේ. මම ඉන්න ඕන අලුත් දෙයක් කියලා දෙන්න. අලුත් දෙයක් කියන්නේ බෑ අලුත් දෙයක් හොයන්න නැතුව. හරියට අයිසෙක් නිව්ටන් වගේ. දැන් අයිසෙක් නිව්ටන් ලෝකෙ වෙනස් කළානේ මේ අර ඇපල් ගහයට බුදියා ඉඳලා. ඔයයි මා හිතන ඇපල් ගහයට අපි ඇපල් ගෙඩි කාලා නිකන් ඉන්න බුදියා ගන්නවා. නැද්ද? ඒ ඇපල් ගෙඩිය වැටෙනකොට අයිසෙක් ඒක අරගෙන ප්‍රශ්නයක් ඇහුවා. ඇයි මේක බිමට වැටුනේ? ඇයි උඩට නොගේ? ඇයි හරහට නොගේ කියලා. අපිට නම් අහන්නත් දෙයක් නැහැ. එහෙම තමයි ඒක. කාලා බුදියා ගන්නවා. අර ප්‍රශ්නේ තමයි මොකද හොයාගත්ත අලුත් න්‍යායක් ලෝක මියා හොයාගත්ත ගුරුත්වාකර්ෂණය කියලා. අවසාන වශයෙන් හැම දෙයක්ම ඇදෙන පොළවට. law of gravity කියලා. ඒක හැදුවේ අර ප්‍රශ්න හින්දායි. ඇයි මේක බිමට වැටුනේ කියලා. ලෝකෙ වෙනස් කරන්න ප්‍රශ්න අහන අය. බුදුන් වහන්සේ ප්‍රශ්න ඇහුවා. ඇයි මේ දුක් දෙන්නේ? ඇයි අපි ඉපදෙන්නේ? ඒ නිසා තමයි ලෝකෙ වෙනස් වුනේ. ඒතකොට නිතරම ලෝකෙ වෙනස් කරන්න ප්‍රශ්න අහන අය. අනිකට ඕනකම මට කමන්නේ කියලා කියන දේ අහලා බුද්ධිය ගන්න. මට එහෙම බෑ. මට ඕන හොඩි වෙනස් කරන්න. සිංහල හොඩියක් දැනට තියෙනවා. මට ඕන එකෙන් කියන්න අනාගතයේ දවසක ලියන්න ඕන චර්චිල් කියලා සිංහලෙන්. early bird කියලා සිංහලෙන්. දැන් early bird ලියන්න බෑ. දැන් තියෙන early bird කියලා. වින්ස්ටන් චර්චිල් කියලා. කර්නල් වෝල්කර් කර්නල්. ඉතින් මට කර්නල් ලියන්න බැහැ නම් මට වැඩක් නැහැ හොඩි. ඒ වගේ අපි ඉන්නේ ලෝකේ විශ්වවිද්‍යාල ගුරුවරයෙක් වශයෙන් මගේ ගුරුවරයා කාර්යභාරය තමයි ලෝකේ වෙනස් කරන එක. වෙනස් කරන අලුත් දැනුමෙන්. ඉතින් පරණ දැනුම කියලා ඇති වැඩක් වෙන්නේ නැහැ. ඉතින් පරණ ව්‍යාකරණ කොට අනන්ත තියෙනවා. ඒ වෙන අලුත් දේ ඒවට වචනයක් තියෙන පුතේ හනමිටිකාරයෝ කියලා. හනමිටි අරගෙන වෙන්න කාම කිසි වැඩක් වෙන්නේ නැහැ. මං හනමිටිකාරයෙක් නෙවෙයි. මම සමහර වාද කරන නොයෙක් ඇත්තේ මාත් වාද කළා හරියට නෑ ඕන්නේ නෑ ෆර් ඕන්නේ නෑ එහෙම කියලා. මොකද නෑ ඕනමයි කියලා. ඒ වගේ ලෝකේ වෙනස් කරන්න පුළුවන් පිරිසක් විශ්වවිද්‍යාල ගුරුවරු මම ඒ වැඩේ කළා. ඉතින් මට අද ආපහු බලනකොට පුතේ සතුට වෙන්න පුළුවන් මං යමක් කළා සිංහල භාෂාවේ දියුණුවට මේ රටේ දියුණුවට ලෝකයට. ඒ කියන්නේ 100 කරලා තියෙන්නේ පොඩි කාලේ දඟ වෙලා නැහැ. හොඳත් වෙලා හැබැයි ලංකාව වෙනස්කම් පුළුවන් වගේ විශාල දෙයක් කරලා තියෙනවා. ඔය එකපාරට උනේ නැහැ. ක්‍රමානුකූලව ඉස්කෝලේ අධ්‍යාපනය ලැබෙන්න උඩහට එන්න එපායි මම. පොඩි මම ඕක කරන්න ගියේ නෑ. ක්‍රමානුකූල ඇවිල්ලා එනකොට ඉහළ පන්තියට එනකොට මට තේරුණා මගේ අර වෙන්න ඕන කියලා. ඉතින් අන්තිමට විශ්වවිද්‍යාලය තමයි තැන. විශ්වවිද්‍යාලයෙන් තවත් විද්‍යාලයක් නෙවෙයි. ඒක යුනිවර්සිටි කියන්නේ දැන් තියෙන උපාධියක් දෙන බෑ. ඒ උපාධිය විශ්වවිද්‍යාලයේ ගුරුවරයා කියන්නේ ඊටාම අසාමාන්‍ය පුද්ගලයෙක්. දැන් සමහර අය නම් එහෙම නෙවෙයි. ඒ අය තමයි ලෝක වෙනස් කරන්න කවදා හරි අපි කියන විද්‍යාපීඨයේ ඉන්න ගුරුවරු ලෝක වෙනස් කරනවා. වෛද්‍ය පීඨයේ ඉන්න ගුරුවරු ලෝක වෙනස් කරනවා. මේ අලුත් බේත් හොයා ගන්නවා. ඉතින් අපේ කාර්යභාරය ලෝකේ අලුත් දේ හොයලා ලෝකේ අලුත් කරන එක. ඉතින් මම ඒක හිතර ගත්තා. සිංහල භාෂාව ගැන. දැන් ඔබ දන්න මම දන්න ඔබත් ඉගෙන ගන්න පුංචි කාලේ
අපිට අකුරු කියලා දෙනවා 3 වරියක් තියෙනවා කියලා. අර රූල් 5ක් ගහලා අකුරු කියනවා මෙන්න මේවා මධ්‍ය අක්ෂර ගයන්න, කයන්න සයන්න එක වර්ගනේ. උඩහට යනවනේ ටයන්න, ඩයන්න, බයන්න උඩහට යනවනේ. ඒවා ආරෝහණ අක්ෂර. දයන්න, ලයන්න පල්ලෙය අවරෝහණ අක්ෂර. ඔය මගේ විග්‍රහය. මම යෝග කළේ. දැන් හැමදැනම ගන්නවා මේක. මගෙනම කියනවද මන් දන්නේ. මම කළේ ඒක. හන්න මට දෙන්න ඕනේ ඔකට මේ වගේ. වෙලඳ මොකද්ද ඒක? මම කළේ ඒක. ඒ නම් තුනත් මගේ, ඒ රේඛා පහත් මගේ. එදා තමයි අම්මට මම හම්බ වුණේ. අපූර්වයිනේ. හැමතැනම නෑනේ ඔය කතන්දරේ. අප්පච්චි ගමට ආවේ අම්මා හින්දානේ. ඒකත් හරි පුදුම කතාවක් පුතේ. මම මේ අහලා තියෙනවා පරණ ගෙදර වෙද මහත්තයා කියලා. දන්නද මොකද කියලා? අපේ අම්මා තෑගිර දුන්නා අප්පච්චිට. ඒක හරිම අපූර්ව තෑග්ග. So Sia, I was born in Colombo, Kohwala. And because of that, I love to do like piano, singing, acting, and like I was practically born into an environment like that. So can you tell us where you were born? What's I was your born village? in ලංකාවේ බෙදුවාම ඔය තියෙන පළාත් තියෙනවනේ. ඒ පළාත් වල දෙකක් තමයි මේ තියෙනවනේ සබ්බරගම පළාත කියලා එකක්. ඒක තියෙනවනේ අගනුවර දෙකක්, රත්නපුරේ කෑගල්ලයි. කෑගල්ලේ තියෙනවනේ පරණ විදියට කියන්නේ කෝරළ 4ක් තියෙනවනේ. 4 කෝරළේ කියලා. අන්න එක් කෝරළයක තමයි උපන්නේ. කියන්නේ මම උපන්නේ දැන් දින අලි බලන්න යන්නේ මේ පින්නවල. ආන්නේ පින්නවල ඉඳන් 74ක් විතර ගියාම තමයි අපේ ගම හම්බ වෙන්නේ. ඒකට කියන්නේ පුවක් මොටේ කියලා. මොකද ගම පිරීලා තියෙන්නේ පුවක් ගස් වලින්. එතන පුවක් මොටේ කියලා කියනවා. ඉතින් මම උපන් ඉතින් ගමේ ඉන්නකොට ඒ ගමේ සෞන්දර්යය දැකලා මම ඉතින් බොහොම මම ගමට ගිය හරි ආසාවක්. මම මාතේ නැත කොළඹනේ. මම ගමට ගිය බොහොම ආසාවෙන් ගමේ මම ආසයි ගමේ පන්සලට යන ගමේ නියරවල් දිගේ යන ගමේ මඩ ගා ගන්න. ගමේ හොඳම දේවල් තියෙනවා. ඉතින් මම ඒ වැඩේ ගමේදී කළා. ඉතින් සියගේ ගම ගැන අහද්දිම මම මේ අහලා තියෙනවා පරණ ගෙදර වෙද මහත්තයා කියලා. ඔව් ඒ අපේ අප්පච්චි. ඔව්. ඉතින් සීයාගේ අප්පච්චි අම්මා කොහොම වගේ කට්ටියද සහ පරණ මොකද්ද පරණ ගෙදර වෙද මහත්තයාගේ පරණ ගෙදරේ තේරුම? ගමේ තියෙන ගෙවල් අතරින් වැඩිම වයසක් ගිය පරණ ගෙදර. දැන් පරණ පෙට්ටියක් තියෙනවා, පරණ පුටු තියෙන, පරණ වචන තියෙන, පරණ පොත් තියෙන වගේ ගමේ තියෙන පරණම ගෙදර. අම්මා හිටිය ඔය ගෙදර. අම්මයි ගෙදර ඕක. අප්පච්චි හිටිය උඩුනුවර. උඩුනුවරෙන් ඇවිල්ලා විවාහ වෙලා ඒ ගමේ පදිංචි වුණා. මගේ අප්පච්චි වෙද මහත්තයෙක්. මම හරි ආඩම්බරයි වෙද මහත්තයගේ පුතෙක් වීම ගැන. ඒ ඇයි? එදා මට දන්නේ නැහනේ මම පතාගෙන ආවේ නැහනේ. මං මුදලාලිගේ පුතෙක් වෙන්න තිබුණා. මං ඉංජිනේරුවේ පුතෙක් වෙන්න තිබුණා. මං කාගේවත් පුතෙක් නොවේ වෙද මහත්තයේ පුතෙක් වෙන තරම් ආඩම්බරයි මට කාරණා. මොකද වෙද මහත්තයන් ලෝකේ සුව කරන්නනේ. දැන් මුදලායිනේ සල්ලි හොයන්න. පොල් කඩනවා, පොල් යවනවා, සල්ලි හොයනවා. එයා ඉන්නේ සල්ලි එකතු කරන්න. වෙද මහත්තයන්නේ සල්ලි කරන්නේ නෙමෙයි සුව කරන්න රෝගීන්. ඉතින් ඒවායේ කෙනෙක් කවදාවත් සල්ලි ගැන හිතුවේ නැහැ. අපේ අප්පච්චි ළඟට ගියාම බේතක් ගන්න කෝ බිල කතා කළේ නැහැ. දෙන්නේ බුලත් අතක්. බුලත් අතේ ASCII තියෙනවා සමහරට 750ක් හරි. ඒ කාලේ රුපියලක් හරි. ඒතර වෙද මහත්තයා ගැන සල්ලි ගැන යන එක නෙමෙයි මට හරි ආඩම්බරයි. ඒක මටත් තියෙනවා. මම සල්ලි හොයගෙන යන්නේ නැහැ. දැන් මම කියවනේ මේ වැඩේ කරලා කීයද කවදාත් කීයද කියලා ඇහුවේ නැහැ. දුන්නොත් ගන්නවා හැබැයි. මට එහෙම අසදිව ඉල්ලන්නේ නැහැ දුන්නොත් ගන්නවා. නරක නැහැ. මොකද මට ගණ දේවල් තියෙනවා මට පොත් ගන්න දෙනවනේ. ඉතින් මට සල්ලි ඕනේ පොත්පත් ගන්න. ඉතින් මං සල්ලි එපා කියන්නේ නැහැ. හැබැයි මම ඉල්ලන්නේ නැහැ. හරි හරි. ඒක මට ආවේ අපච්චිගෙන්. අපච්චි වෙද මහත්තයා දැන් ඉන්න දොස්තර මහතුරු වගේ නෙමෙයි. ඉස්සර වෙද මහතුරු සල්ලි වෙන්නේ නැහැ.
හැබැයි දැන් ගියොත් නම් දොස්තර මහත්තයා හම්බෙන්නේ කලින්ම කියන බුකින් එකක් දාගන්න ඕන කියලා ඉස්පිතාලට යනවා කලින් දිනේ වෙනස් කරගන්නවා රුපියල් 2500කට ගෙවනවා යන ඒ වැඩ අපේ අප්පච්චිලා තිබුණේ නැහැ. ඉතින් අප්පච්චි ගමට ආවේ අම්මා හින්දානේ ඒකත් හරි පුදුම කතාවක් පුතේ. අපේ අප්පච්චි කෑගලේ අම්මයි ගමේ නෙමෙයි. අප්පච්චි දළදා මාලිගාව තියෙන පළාතේ තියෙන උඩුනුවර යටිනුවර ගානක් තියෙනවා. අප්පච්චි උඩුනුවර. ඒක ගම තමයි එළදැත්ත කියන එක. එළදැත්ත කියන ගමේ තමයි රොබර්ට් නොක්ස් කියන සුද්ද හිටියේ. බොහොම ඉස්සර අපේ රජුරෝ අල්ල මේ රට ආපු මේ රොබර්ට් නොක්ස් කියලා මිනිහෙක් ආවයි නැත්නම් අල්ල හිර කරලා දැම්මා ගමේ. අනේ හිටියේ එළදැත්ත කියන ගමේ. අපේ අපච්චිත් ඒ ගමේ. ඔහොම ඉන්න කාලේ මේ අපේ අම්මා ඉන්නේ කෑගල්ලේනේ. ඔන්න අම්මාලා ගෙදර කාටද අසනීපයක් හැදුනා හොඳ කරන්න බෑ. ඒවට කියන අසාධ්‍ය රෝග කියලා. සාධ්‍ය කියන්නේ හදනවා කියන්නේ හොඳ කරන්න බැරි අසාධ්‍යයි. දැන් වේද්දු ගෙනල්ලා බේත් කරනවා ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නයක් අපේ අම්මගේ පවුලේ අයට. ඒකට ආරංචියක් ඕන වෙද මහත්තයෙක් ඉන්න ටිකක් තරුණයි මේ උඩුනුවර අපි එයාට එන්න කියලා බලමුද කියලා. ඔන්න ගිහලා අපච්චිට කියලා අපච්චි ආවා ගමට අම්මයි ගමට ඇවිල්ලා අපේ ගෙදරම නැවතිලා ඔන්න අපච්චි බේත් කළා. ඒ බේත් කරනකොට අම්මට උදව් කරන්න නැති ඉතින්. බේත් අමරන්න හරි මොනවද කරන්නේ. අර ලෙඩ හොඳ වුණානේ. ගෙදර හරි පුදුම සන්තෝෂයක්. මේ ලෙඩ මෙතෙක් කාල අසාධ්‍යව සිටි ලෙඩ දැන් ඔන්න හොඳට යහපත් ඉන්නවා. දැන් මොකක්ද ටැග්ගක් දෙන්න එපා වේද මහත්තයාට මොකද දෙන්නේ? වටිනා දෙයක් දෙන්න එපා. ඒකද වටිනා දේවල් කියන්නේ ඔය දෙන්න පුළුවන් හොඳ රෝසුවක් නැත්නම් ඒ වැඩක් නැහනේ. මේ අසාධ්‍ය හද බෙරද? දන්නද මොකද කියලා? අපේ අම්මා තෑගිර දුන්නා අපච්චිට. මෙන්න ලෙඩේ හොඳ කළාට මෙන්න අපේ පඳුර කියලා දුන්නේ අම්මා. අම්මා පඳුරක්. අම්මා මුතු මැණිකේ. ඒ මුතු මැණික දුන්නා අපච්චිට අහන්න මැණික ඕනේ නැහැ ඔන්න. මුතු මැණිකක් දුන්නා කියලා. ඔය ඒක හරිම අපූර්ව තෑග්ගක්. සාමාන්‍ය එහෙම තෑගෙන කවද්ද අහලව නැහැ. තෑගි දෙනවා. නමුත් උහුම තෑග්ග දුව විහාරයට දෙන එක ඉතින් මුතුම අසාමාන්‍ය තෑග්ගක්නේ. දුවට වාසියක් දෙන ගම්වල ඒ දුවට ඉඩකඩම් තියෙනවා නම් ඒ කාලේ හිට බලපුවා මේ සැමියා ඉන්දිය කියලා බින්දේ ගෙදර. උට කියන වචනයක් තියෙනවා ඒ කාලේ බින්න බහිනවා කියලා. ඉතින් අපේ අපච්චි බින්න බැස්සා අම්මයි ගෙදර. ඒකත් අසාමාන්‍යයිනේ. ඔය කතාව ගැන කාටවත් අවස්ථාවක් නැහැ මේ රටේ. අර සිංහල අවුරුදු දවසක් තියෙන පුතේ නැකතට ඉසතෙල් ගන්න දවස කියලා. අවුරුද්දට දවසකට දෙකට පස්සේ පන්සලේ හාමුදුරුවෝ නැත්නම් වෙද මහත්තයා බෙහෙත් හදාගෙන ගමේ හැමදෙනාටම කියන එන්න කියලා ගියාන් පස්සේ ඒ වෙද මහත්තයා ඒ කියන බෙහෙත් කොල්ල හරි මල් හරි යටේ ඉඳලා අර එනේන කෙනාගේ ඔළුවේ ගන්නවා අර බෙහෙත් තෙල්. මොකද අවුරුද්දේ යම් කිසි හිස අමාරුවක් තිබුණා නම් මොනවා හරි ආවනම් ඒවා සුව වේවා කියලා ගන්න. ඉතින් අපේ ගෙදර එන්නේ ඔකට. අපච්චි වෙද මහත්තයා ඉන්න බොහොම මිනිස්සු ආදරෙන් ඇවිල්ලා අපච්චිත් එක්ක උදව් වෙලා ඒ බීත් හදාගෙන ගානවා. ඔන්න ඒ අවුරුද්දේ අප්‍රේල් 16 වෙනිදා තමයි ඉසතෙල් ගාන දවස. එදා ඔන්න එදා තමයි අම්මට මම හම්බ වුණේ. මම උපන්නේ සිංහල අවුරුද්දේ ඉසතෙල් ගාන දවසේ. අපච්චි ආපෙහෙදි මගේ ඔළුවේ ඉසතෙල් ගෑවා. මම තව එළියට ආවෙත් නැහැ. අපච්චි ගියා කාමරේට අම්මා කාමරේ ඉන්නවා. අපච්චි කලේ ඉස්සරම කොල්ලගේ ඉසතෙල් ගෑවා. මම දන්නේ තාම සිදු පාට තියෙන්නේ. ඒ ඉන්නද මන් දන්නේ කොහොම හරි ඉසතෙල් ගෑවා. ඒකට හරි විශේෂයිනේ. කවදාවත් වෙලා නැහැ නේ මොකදන්දරයා. So I had the fortune of learning in the University of Sri Lanka. දැන් ඒ පහෙන් ඉන්නේ මං විතරයි. So what exactly does it mean? So because linguistics is the scientific study of language. මට උත්තේජනයක් වුණා. ස්ටිමුලස් එකක් වුණා. ඔය සරච්චන්ද්‍රගේ
මන්නමේ කියන ඔය ගීතමය නාට්‍ය බලලා. හැබැයි ඒක ඉක්මනට නොවේ වගේ ප්‍රාර්ථනා කරනවා. මගේ සීය මේ කියපු එක ඉස්සර පවුලල මගේ සීයටත් සෑන්ට අයියලා අක්කිලා නංගිලා මල්ලා හිටියා. ඉතින් JBCයටත් ගොච්චරක් අයියයි අක්කලයි නංගිලා අයියලා 3 දෙනෙක් හිටියා. මල්ලි කෙනෙක් හිටියා. ගෙදර වෙද ගෙදරක් වුණාට ඔක්කොම ගුරුවරු. දන්නේම නෑ වෙද ගෙදර ගුරු ගෙදරක් වෙලා. මගේ අයියලත් ගුරුවරු. මල්ලිත් ගුරුවරයෙක්. මල්ලි කොළඹ විශ්වවිද්‍යාලයේම සිංහල අංශේ මහාචාර්යවරයෙක්. AB දිසානායක. මල්ලිත් මං වගේ මහාචාර්යවරයෙක්. ඒ අයිද පුරාවිද්‍යාවට හැබැයි. සිංහල නෙමෙයි. මම සිංහල බලාගත්තා. එයා පුරාවිද්‍යාව බලාගත්තා. ඉගෙන ගත්තේ මේ නෙදර්ලන්තයට ගිහලා ඉගෙන ගත්තා ඒ සාස්ත්‍රය. එතකොට සීයා ඔය අයියලා මල්ලිලාගෙන් කීවෙනෙක් එක්කනද? 4. අයියලා 3 දෙනයි මමයි මල්ලි. දැන් මල්ලි නෑ. අයියලත් නෑ. දැන් මේ පහෙන් ඉන්නේ මං විතරයි. දෙංග පිටේ. ඒකේව තමයි. ඒ තමන් ගේන අපි කියන්නේ මර පෙර කළ පින් අනුව ඒ කට්ටිය ගෙන ආපු ආයු ඉවර වුණාම යනවා. ඉතින් මොකද්ද පරණ පිනකින්ද මට තාම ඒක දෙයක පින සිද්ධ වෙලා නැහැ. මාතෘකාව හරි යනවා ඒක කතා දෙකක් නැහැ ඉතින්. හැබැයි ඒක කිමර නොවේ වගේ ප්‍රාර්ථනා කරනවා. Now coming to your university time, comparing your time at university to us, to like nowadays, how was it? Like, were students in universities more productive than us these days, or were we more productive than you all? At that time, there's no one single university here. University of Ceylon. Yeah. Later, a part was taken to Peradeniya. So the same university, Peradeniya. Yeah. So there's only one university at that time. So I had the fortune of learning in the University of Sri Lanka in Peradeniya. පස්සේ තමයි ඔක වෙන් කරලා මේ University of Colombo, University of Peradeniya, රුහුණ, ජයවර්ධනපුර පස්සම වැදුවේ. අපේ කාලේ තිබුණ එකම විශ්වවිද්‍යාලයයි ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ මම හිටියේ පේරාදෙණියේ. So at that time, how productive was it? Well, the purpose, as I said, the purpose of the university is to bring a new world, to discover something new. That's the අපි ඉතිහාස ඒ විශ්වවිද්‍යාලයේ හිටපු ඉතිහාසඥ මහාචාර්යවරු සිංහල මහාචාර්යවරු කලේ තියෙන දේම කියලා දෙන එක නෙමෙයි අලුත් දෙයක් ලෝකෙට එනක් දෙන එක. ඒතර මහාචාර්ය සරච්චන්ද්‍ර ලිව්වා නාට්‍යයක් මෙතෙක් ලියලා නැති වර්ගයක් මනමේ කියලා. ඒ ගීත නාටකයක්. එහෙම නාට්‍යයක් කලින් ලියලම නැහැ කවුරුවත්. මොකද ඒ ඔක්කොම කරන්නේ ගීත වලින් සින්දුවෙන්. රජ්ජුරුව ගැන තියෙන රජ කෙනෙක් ඉන්නවා බිසවක් ඉන්නවා. අර වේදිකාව යන්නේ බොහොම ලස්සන රිද්මයකට යන්නේ. නිකන් අපි යනවා වගේ නෙමෙයි. ඒ කුමාරිකාව යන්නේ අඩි දෙක කියලා එකක් පස්සට යනවා. දෙක කියලා නොම අතේම තියාගෙන ආසාවෙන් බලාගෙන. ඒක හේතුකුණ මට මේ යන්නත් මේ විශ්වවිද්‍යාලෙ මම මාත් යන්න ඕනේ මෙතන කොහොම හරි කියලා. මට උත්තේජනයක් වුණා. ස්ටිමුලස් එකක් වුණා. ඔය සරච්චන්ද්‍රගේ මන්නමේ කියන ඔය ගීතමය නාට්‍ය බලලා. ගුරුවරයෙක් ආවා ඒ කාලේ මහාචාර්ය සුගතවද සිල්වා කියලා. එතුමා තමයි පළවෙනි වරට වාග් විද්‍යාව කියන විෂය හදලා ලංකාවට ඉගෙනුවේ පෙර විශ්වවිද්‍යාලයේ. මට හරි ආසාවක් තිබුණා වාග් විද්‍යාව ඉගෙන ගන්න. ඒක linguistics කියලා. modern linguistics කියලා. So now that I know, you learned something called linguistics. Yes. So what exactly does it mean? So because Linguistics is the scientific study of language. A language can be studied in different ways. The scientific study of language is called linguistics. ඒ භාෂා පිළිබඳ විද්‍යාත්මක විමර්ශනය තමයි වාග් විද්‍යාව කියන්නේ. ඉතින් මට උනේ අන්න ඒක නෑ මම ඉගෙන ගත්තා. ඉතින් මම අද ඔය පොත්පත් ලියන්නේ ඒ ලැබූ දැනුමත් එක්කයි. ඒ දැනුම මම ඉතින් පස්සේ යොදනවා නේ දේවල් වලට. දැන් මේ පොතක් තියෙනවා නිවැරදි සිංහලයේ කියලා. දැන් මේකට පදනම් වෙන්නේ අර කියන මේ
ක්‍රමේ තමයි. එතකොට මම ඉගෙනගත්ත වාග් විද්‍යාව මම අනිකට ඉගෙනුවා වාග් විද්‍යාව ඒන් මම කළේ සිංහල භාෂාවත් එසේ මෙසේ බසක් නෙවෙයි මම ඉතින් කියන ගන්නේ බසට බසක් නැත මෙහෙම බසක් නැත සිංහල අපේ බසවා කියලා මම බොහොම ආඩම්බරෙන් කියනවනේ ඇත්තට ඔක්කොම ඇත්ත නුනත් තව භාෂාවක් තියෙනවා. නමුත් මට පේන්නේ මේ වගේ බසක් නම් නෑ කියලායි. ඉතින් JBC කොච්චර ලැන්ග්වේජස් තව කීයක් ඉගෙන ගත්තද? මම ලැන්ග්වේජස් ගොඩක් කියන්නේ මම දන්න හොඳම එක තමයි සිංහල. ඉංග්‍රීසි මට සෑහෙන්න පුළුවන්. පොත් ලියනවා. තව මේ වැඩි ගොත් පාලි සංස්කෘත දෙකත් එක්තරමකට ඉගෙන ගන්නම ඕනේ. මොකද අපේ භාෂා වචන එන්නේ සංස්කෘතයෙන් නැත්නම් පාලියෙන්. දැන් භාෂා කියන සංස්කෘත වචනයක්. විමර්ශනය කියන්නේ විද්‍යාව කියන්නේ සංස්කෘත වචන. ඉතින් වාග් විද්‍යාව කියන්නේ සංස්කෘත. ඉතින් ඒකට බෑනේ කරන්න මේ වාග් විද්‍යාව කියන්නේ සංස්කෘත වචන දෙකක්. ඒකට සංස්කෘත වචන ඉගෙන ගන්න වෙනවා. පාලි කියන අපේ බුද්ධ ආගමේ වචන ටිකනේ. ඒකත් ඉගෙන ගන්න වෙනවා. ඉතින් පාලි සංස්කෘත දෙක පොල් මෙහි ඉන්නේ අනිවාර්යමයි. දෙමළත් මට ටිකක් ලියන්න කියන්න පුළුවන්. මම පොතක් ලියලා තියෙනවා දෙමළ භාෂ ගැන පුංචි ළමයින්ද. කියන්නේ ඔක්කොම භාෂා මම දැන් භාෂාවක් තියෙනවා 10 ගාණක්. ඒ රටවල වල. ඒ ඔක්කොම ඉගෙන ගන්න බෑ මුළු ජීවිත කාලෙවත් කාටවත්. නමුත් මට ඕනේ භාෂ ගැන කරන්න මොකද අපි ඉන්නේ ලංකාවේ නිසා මම ඉගෙනගෙන ඒක බෙදා දෙනවා අපේ රටේ මායට මෙන්න පුතේ මෙන්න දුවේ උඹේ භාෂේ හැටි කියලා. ලස්සන්ට hina වෙලා වෙල්කම් කරන අත්තම්ම කෙනෙක් ඉන්නවා. මම හිතන්නේ හොඳම ශිෂ්‍යයා තමයි මේ. කොයිතරම් හොඳ කෙනා මං ගෙදර එකා. ඕනේ නැති වැඩ කරලා කිරිදර හුවෙනවා. ඉතින් JBC හැමදාම මම ඔය ගෙදරට එද්දි ලස්සන්ට hina වෙලා වෙල්කම් කරන අත්තම්ම කෙනෙක් ඉන්නවා. ඉතින් JBC ට කවද්ද මේ කොහෙද හම්බුනේද? ඔව් කුසුම අත්තම්මත් හම්බුනේ පෙරදින ශිෂ්‍යයාදිමයි. ඒ අත්තම්මත් ඉගෙන ගත්තේ මුලින් මහනුවර ගර්ල්ස් හයි ස්කූල් කියන එකේ පස්සේ කොළඹ ඇවිල්ලා විසාකා විද්‍යාලය ඉගෙනගෙන එයාත් තේරුණා මංගාගේ විශ්වවිද්‍යාලයට හැබැයි මට වඩා අවුරුද්දක් බාලයි. ඉතින් මාත් එයාත් එකටම ඉගෙන ගත්තා සිංහල. හැබැයි මං දැවුරුද්දෙන් වැඩි මාළු. අන්තිමට මට පත්විමය ලැබුණාම සිංහල උගන්වන්න මගේ ගෝලයෙක් වුණා. ඒ මම උගන්වනවා මෙයා තාම ඉගෙන ගන්නවා මම යටතේ. ඉතින් මම යටතේ ඉගෙන ගත්තු මම හිතන්නේ හොඳම ශිෂ්‍යයා තමයි මේ. කොයිතරම් හොඳ කෙනා මම ගෙදර එකා. ඊ වෙලෙ මොකද නේද? දැන් එයාත් ලියලා තියෙනවා පොත් 100 ගාණක්. තේරි ගාථා කියන පාලි පද දැම්මා ඒකට. සහදා කියන සිංහල පද දැම්මා ඉංග්‍රීසියට. තව නොයෙක් නවකතා මම ලියලා තියෙනවා දාලා තියෙනවා. ඉතින් මේ එයත් මං වගේම ලියන කියන කෙනෙක්. දැන් ටිකක් ලියන කෙනෙක් අඩුයි. නමුත් එයා සෑහෙන්න লীලා කියලා තියෙනවා. රන්තෙල් මේ කතාව බොහොම අගේට විස්තර කරලා තියෙනවා. රන්තෙල්ම කියන්නේ ඔය රුවන්වැලි සෑය හදන තැන දුර්යන් රජු ගියාම ওই චෛත්‍ය හදන්න එතන ගහක් තිබ්බා රන්තෙල්ම ගහක්. ඒක කපන්න යනකොට කිව්වා ඇහෙනව හඬ අන්නේ රජතුමනි මේ මගේ වාස භවන මේක නම් කපන්න එපා කියලා බලනකොට ඉන්නවා ලස්සන දිවඟන ගහේ. ඒ වගේ මයි ගෙදරනේ කපන්න එපා මේක කියලා. බෑ මේ මෙතන හදන්න ඕන මේ චෛත්‍ය කියලා. ਪਰ නොයේ දේවල් මම කියන්නේ මම ඔබට මේවා දෙන්නම් අරවා දෙන්නම් මේවා දෙන්න පොරොන්දුනම් බහින්න කියලා. බැස්සෙව නෑනේ. දැන් නම් බහිනවා කිව්වනම්. හොඳ මාළයක් දෙනවා කිව්වනම් දැන් මම බහිනවා. බෑ. අන්තිමට මම ඔබේ නමින් සෑය බඳින්නම් කිව්වා. මම ඔබේ නම තියලා මේක හදලා නම දාන්නම් කියලා. ඒක නම් හොඳයි කිව්වා. ඒ ස්වර්ණමාලී කියන්නේ අන්න අර දිවයිනේ නම. ඒ දෙන්නේ ස්වර්ණමාලී. ඒ දෙවෙනි නම තමයි දැන් මේ අන්තිමට ඒකට. අමරදේව සින්දුවක් තියෙන්නේ. ඔබේ නමින් සෑය බඳින් ස්වර්ණමාලියේ කියලා කියන්නේ. ස්වර්ණමාලිය කියන ස්වර්ණමාලියේ මං ඔබේ නමින් සෑය බඳිනවා. ඒක නම් හොඳයි කියලා එයා බැස්ස ගහින්. දැන් සින්දුව කිව්වට කවුරුවත් දන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. දැන් ඔය අමරදේවම කිව්වට මම හිතන්නේ කිසිම දන්නවත් දන්නේ මේ කතන්දරේ මොකද්ද කියලා. ඉතින් අපේ වැඩක් තමයි නිකන් ඔය සින්දු අහනවා අර වගේ අපිට ඊට වඩා පොඩ්ඩක් විචාරාත්මක මේ වැඩ කරන්න ඕනේ. අපිට ඒ විචාරය අඩුයි. අපි ඔය කී යනවා මිසක් ඇයි එහෙම කියන එක දන්නේ නැහැ. ඒ නිසා
දැනුමේ කොටසක් තමයි අපි දැනුවත් වෙලා අනික දැනුවත් කරන එක. ඉතින් මගේ රාජකාරිය ඒක මම පොත් ලියන්නේ ඒ වැඩේටයි. ඉතින් මම සර් දන්නවා පුතෙකුයි දුවෙක් ඉන්නවා කියලා. ඔව්. ඉතින් එයාලා කොහොමද එයාලගේ පුතාලයි මේ දුව නැද මගේ පුතුෙක් දුවෙක් දෙන්නෙක් ඉන්නවා. පුතාගේ නැත්තේ රාජකීය විද්‍යාලයේ දුවේ නැත්තේ ඒ ළඟම දින තව විද්‍යාලය කාන්තා විද්‍යාලය කියලා. ඒ දෙකේ ඉගෙනගෙන ඉතින් එයාත් උපාධියම ලබලා දැන් පුතා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. එයාට දූලා දෙන්නෙක් ඉන්නවා. වැඩිමල් දුව මේ හෙට ඉද්දම ඒ වෛද්‍ය පීඨයෙන් උපාධිය ලබලා සමත් වෙනවා. තවත් දුවක් ඉන්නවා. මගේ දුවක් ඉන්නවා මදුභාෂිනී දිසානායක කියලා. එයා උගන්වන්නේ ජපුරේ ඉංග්‍රීසි අංශේ. එයාටත් ඉන්නවා කිලෝ දෙන්නෙක්. එක්කෙනෙක් දැන් ඉන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ පළවෙනි අවුරුද්දේ ඉංග්‍රීසි විෂය හදාරනවා. එයාගේ නංගිත් දැන් ලබන ජනවාරි මාසයේ මුල එනවා කොළඹ විශ්වවිද්‍යාලයට නීති හදාරන්න ලෝ ෆැකල්ටි එකට. ඒතකොට ඒ දෙන්නත් ඉන්නවා මගේ හැට පේන දුරෙන්. ඒ මේ කරන්න බෑ මම අපච්චි කිරි අතර පේනවා. ඕන නැති වැඩ කරලා කිරි අතර හුවෙනවා. Scholars Corner was set up just for me. දැන් අන්න pharmacy ආවා. දැන් නෙෆෝඩ වෙන්නේ. So what's the first ever book you wrote from any? No, I have not come to the end of my, so I will not write my own autobiography. To be a great man, මහා පුරුෂයෙක් වෙන්න නම් කාරණා තුනක් ඉෂ්ට වෙන්න ඕන කියලා. I know Sia has written hundreds, maybe hundreds of books. So for children and adults, both categories, or in the middle. So what's the first ever book you wrote from any one? Since my subject is linguistics, මම මුලින් පොත ලිව්වේ මේ භාෂාව කියන්නේ මොකක්ද කියලා වාග් විද්‍යානුකූලව මම ලිව්වේ භාෂාවක රට සමුදාය. ඒ කියන්නේ භාෂාවක් කියන්නේ ශබ්ද ගොඩක් නෙමෙයි, පද ගොඩක් නෙමෙයි, රටා සමුදායක්. A set of pattern, a set of patterns. So ඒකෙන් තමයි මම හඳුන්වන්නේ රටටම මෙන්න වාග් විද්‍යාව කියන්නේ nothing but a set of patterns කියලා. ඒක තමයි මගේ මුල් වෙද 1971 දී පළවුණ එක. එදා පටන් අද දක්වා වෙනකොට මම පොත් 260 ගාණක් පළ කරලා තියෙනවා. ඒ නිසාම මට විශේෂ වරප්‍රසාද ලැබුණා කොළඹ විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ මා සඳහා වෙනම තියෙන කාමරයක්. ඒ දැන් 200 ගාණක් දාන්න බෑ. වෙන කිසිම දන්න ලේඛකයට හම්බෙලා නැහැ පුස්තකාලේ කොටසක්ම. ඉතින් කියන Scholars Corner කියලා. So I was the first to Scholars Corner was set up just for me. මම තාගිරේ නෑ මම ඊළඟට පොතේ ඉන්නේ අලුත් සිංහල හෝඩිය ගැන ඊට පස්සේ පොතක් ලියනවා පද වැලක් දිගේ කියලා මම ලියන එක තව නැවැත් වෙන්නේ නෑ. මොකද ලියන එක ලියන්න ඕනේ හින්දා මගේ it's always alive. My mind is not dead. අනේ ඉවරයි දැන් ඉතින් මොනවා කරන්නද? එහෙම නෑ මම. හෙට මට කරන්න දෙයක් තියෙනවා. ඉතින් සීයා ඔයා මම දන්නවා ෆර් කියන අකුර සිංහල අක්ෂර හෝඩියෙත් දැම්ම කියලා. නෑ දාන්න කියලා ඉල්ලා සිටියා. ඉතින් ඇයි ඒක දැම්මේ? නේද ෆලියන් මයික්‍රොෆෝන් ලියන්නේ කොහමද ෆෝන් නැතුව? පී තිබ්බනේ. ඒකට කියන්නේ වඩ ඕන්නම් මේ කඩින් ගෙන්න ගන්න මේ ෆෑන් එකක් මොකද ඉල්ලන්නේ? ෆෑන් එක ඒක හැමෙන්නේ ෆෑන් නෙමෙයි ෆෑන් නේ. ඔයාලා ෆෑන් එක කොල්ලගේ මොදානේ මට ෆෑන් දෙකක් දෙන්න ඔයාලා ෆෑන් එක තමයි හුලඟ ගහින්න වෙන්නේ. ඔව්. ඉතින් ඕනනේ. දැන් තියෙන හැමදාම ෆාමසිනේ තියෙන්නේ. නේද? කැෆේ තියෙනවා. බුෆේ තියෙනවා. ෆර් තියෙනවා. දැන් ෆර් නැතුව බෑ. Why wasn't it already added? It occurs in English words, not Sinhala words. Sinhala අපිට ඕන නෑ. උනේ මේ කලින් කිව්ව ඖෂධාලය කියලා. දැන් අන්න ෆාමසි ආවා. දැන් ෆර්වඩ වෙන්නේ. ඖෂධාලය උසසලක ඉන්න පුළුවන්. දැන් ෆැක්ස්. ෆැක්ස් ලියන්න බෑනේ. ෆර් නැතුව. ඉතින් ඒ වගේම සීයා දැන් ඔය ඔක්කොම පොත් ලියලා සීයාගේ ළමා කාලේ ගම ගැන කතා කරලා කවදා මේ අර ඔයාගේම ඔටෝබයෝග්‍රැෆි වගේ ඊටම වටිනා පොතක් ලියන්නේ. තාම නම් ලියලා නෑ ඒක.
ලියන්න දේවල් තියෙනවා තාම මම ලිව්වේ නැහැ. ඒක මම ලියන්න හදිස්සියකුත් නැහැ. මොකද මට හිතෙනවා ඒක ලිව්වා කියන්නේ මගේ ඉතින් වැඩේ ඉවරයි කියන එකයි. දැන් මම ලිව්වොත් මෙන්න මගේ චරිත කතාව කියලා ඒ කියන්නේ I have come to the end of my life. No, I have not come to the end of my life. So I will not write my own autobiography. Ever? Because I'm still living. අරවල් ඉවගෙන ඔන්න ඉවරයි. ඔන්න අවසාන වශයෙන් මම තාම ජීවත් වෙන හින්දා අරක නිකන් අර මේ මොකද්ද මේ මිනි පිටක වගේ ඉවරයි නෑ මම. I'm still writing. So I had lots of idols like Michael Jackson, Ronaldo, Nelson Mandela, Obama, the US president. So like that, have you ever had any idols like in Sri Lanka or other countries? ඔබ කියනකෝ වෙස්ටර්න් වර්ගයනේ. මගේ හිටියේ ඊට වැඩිය මේ ලංකාවේ අය. අමරදේව වගේ අය. ශුනිශාන්ත වගේ අය. මට මං ආයිද මේ පැත්තේ කේමදාස වගේ අය. දැන් කේමදාස කියන්නේ බටහිර ලෝකයට තරඟ කරන්න පුළුවන් කෙනෙක්. එයාගේ තියෙන සන්දුවනි, සිම්ෆනිස් හරිම ඉහළයි. ඉතින් මම ආයිද යන්නේ ඒ පැත්තට මිසක් අර ඔයා කියන මයිකල් ජැක්සන්ගේ පැත්තට නෙවෙයි. ඉතින් සීය වැඩිපුර ආස රයිටර්ස් වගේ කට්ටියට idols විදියට නේ. ඔව් ඉතින් මගේ මට වැඩි හම්බෙන්නෙත් ඒ අය මම හම්බෙන්න කැමතිත් ඒ අය මට හම්බෙන්නෙත් ඒ අය එක්කෝ මම පොත් ලියන අය අද හැන්දෑව තියෙනවා මේ පොත් දෙන්නෙක් සර් අද හැන්දෑවටම කෑම ගේනවා කිව්වා. ඒක හොඳ වැඩක් කියලා කොහොමද? ඉතින් එයා එනවා දැන්. ඒ වගේ පොත් මම ඉන්නේ අර ඔබ දැක්කනේ පොත් එක ඉන්නේ. බොහොම පරණ කතා පරණනේ චීනේ කතාවක් තියෙනවා to be a great man මහා පුරුෂයෙක් වෙන්න නම් කාරණා තුනක් ඉෂ්ට වෙන්න ඕන කියලා. ගහක් හිටවන්න ඕන, පුතෙක් හදන්න ඕන, පොතක් ලියන්න ඕන කියලා. මම තුනම කළා. ගස් හිටවලා තිනවා මම. මෙතන තියෙන ගහක් හිටවලා මම අඹුල්දොඩම් ගහක් මුලහා තියෙනවා අඹ ගහක් මම ගස් හිටෙව්වා. පුතෙක් හැදුවා. හැබැයි දුවක් ගැන ඔය ගැන හිතන හරිය නෑ කතන්දරේ. දරුවෙක් හදන්න ඕනේ. අනේ පොතේ ඒකත් කළා. ඉතින් මම සතුටු වෙන්න පුළුවන්. මම මහපුරුෂයෙක් නෙවෙයි නමුත් මහපුරුෂයෙක් කරන වැඩ මට පුළුවන් විදිහට කළා මම. ඉතින් මේ අපි හැමෝම දන්නා JB සර්ට එක අහන්න දෙයක් නෙමෙයි සෑහෙන්න මේ සම්මානවල තියෙනවා කියලා. හැබැයි මම මේ එකක් දැක්කා. මෙන්න මේ හැඩේ තියෙන එක මේ හරිම පුදුම පොඩ්ඩක් යුනික් සම්මානයක්. ඉතින් සීයේ මේක මොකද්ද? ඔතන මේ සම්මානය මට ලැබුණේ තායිලන්තයෙන්. මං හිටියේ අවුරුදු 4ක ශ්‍රී ලංකා තානාපතියට. ආවට පස්සේ අවුරුද්දක් ගියාම එයා මට කිව්වා ඔබට අපි සම්මානයක් දෙනවා Friend of Thailand කියලා. මේ Friend of Thailand සම්බන්ධ මේ. දැන් මේකේ ඉන්නේ කවුද? කිඳුරියක්. කිඳුර කියන්නේ සාමාන්‍යයෙන් දකින අය නෙවෙයි. මොකද පල්ලේ හරිය පේන්නේ කිරිලියගේ වගේ උඩ හරිය වෙනයි. ඒතර මේ ආයත කියන්නේ කින්නර කියලා, කිඳුරි කියලා. අපිට තියෙන ඔය ජාතකත සඳ කිඳුරු ජාතකයේම කියලා. එනේ කොටස් දෙක මේ කොටසයි අනිත් කොටසක් තියෙනවා. ඉතින් මම මේදී තායිලන්තේ ඉතාම ජනප්‍රිය සංකේත මේක. ස්වර්ණ භූමිය යාපොටේ යනකොට පාර දෙපැත්තම ඉන්න මේ වගේ අය. වැඳගෙන ඉන්න පිළිගන්නවා කියලා. ඉතින් මට මං කරපු සේවයට අගය කිරීම හැටියට තායිලන්තේ මට දුන්න ඔය Friend of Thailand කියන සම්මානය. හරිද මේක ගින් මේ තියමු නැත්තම් මම බය මොකක් කරේ කියලා. බරයි නේ ටික. ඔව් බරයි. සම්මාන එහෙමනේ. ඉතින් සීයාගේ දැන් මේ සම්මාන ගැන කතා කරා මේක විතරක් නෙමෙයි අනිවාර්යෙන් ගොඩාක් තියෙනවා. ඉතින් සීයට කියන්න පුළුවන්ද මේ හම්බලා තියෙන සීයට ගොඩක් විශේෂම සම්මාන කීපයක්? මගේ මුල්ම සම්මානය මට ලැබුණේ ආනන්ද විද්‍යාලයෙන්. ඒක නැත්නම් ආනන්දේ අවසාන අවුරුද්දේදී මම නිර්මාණය විශ්වවිද්‍යාලයේ සූදානම් වෙලා මම නිර්මාණය කළ නාට්‍යයක් කළා. සරච්චන්ද්‍රගේ මනමෙදියා බලාගෙන රාවණා නාටකම කියලා. අන්න ඒක මම කළා. ඒක ජනප්‍රිය වුණා. ඒක බලන්න ආවේ එදා හිටපු
ජනාධිපතිතුමා විලියම් ගෝපල්ල මහත්තයා අන්න ඒ නාට්‍ය ගීත නාටකයේ මං කරන නිසා කොළඹ ආනන්ද විද්‍යාලයේ තියෙන කලා මට විශේෂ සම්මානයක් දෙන්න එතෙක් කාටවත් නුදුන්. සාමාන්‍ය විශ්වවිද්‍යාලය යනකොට අවසන් අවුරුද්දේ විශ්වවිද්‍යාලය හම්බ වෙනවා ගෝල්ඩ් මෙඩල් කියලා එක. ඕන ඉස්කෝලේ හම්බෙන්නේ හොඳම පදක්කම තමයි ගෝල්ඩ් මෙඩල් කියන එක. නමුත් මට හම්බුන්නේ නැහැ ගෝල්ඩ් මෙඩල් එක. ඒ වෙනුවට මට දුන්නා Fritz Koons Challenge Cup for the Ananda's Best Young Citizen කියලා. ආනන්දේ විශිෂ්ටතම පුරවැසියා කියන සම්මානය මට ලැබුණා. ඒක හදලා තිබුණේ ෆ්‍රිට්ස් කුන්ස් කියන අපේ පරණ විද්‍යාපතිතුමන් නමින්. ඔය ඒක හරිම මේ සුවිශේෂී සම්මානයක්. ඉතින් ඒකට ඔයාලා ක්ලැප් එකක් දෙන්න ඕනේ හැබැයි. එක දවසක් මට බැරිුණාන්න මම බත් කරා යන්න. බලන්න හැටි ආයෙනම් ජීවිතේට මොංගලියන්ට ගැන මං කන්නේ නැහැ කියලා. සුමාට පස්සේ මට ආරාධනා කරා මොංගෝලියාවෙන්. චීන ඔය තාප්පේ බැන්දේ මොංගෝලියාවේ රජුරුන්ට හොඳ අස්සෝ හිටිය උන්ගයිලා පනිනවා මේ පැත්තට. So I know that you had lots of coincidences in your life. So can you tell us one unforgettable coincidence? It's very difficult things. Full of coincidences. One is this. දවසක් මට මං ගෙදර කැම්පස් ගියාම කෑම දෙන්නේ මගේ වයිෆ් කුසුම්. කුසුම් තමයි බත් බිගාන හදලා දෙනවා අරන් ගිහලා කන්න කියලා. මගේ ඉන්නවා මගේ හොඳ ගෝලියෙක් ඉන්නවා. දැන් එයා තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහලංශේ මහාචාර්ය සඳ ගෝමේ කෝපර් හේවා කියලා. ඉතින් මගේ හොඳම ගෝලයානේ එයා දැන් හෙට. ඉතින් අපි දෙන්නගේ වැඩි තමයි දවල් කන වෙලාවට අපි එක තැනකට ඇවිල්ලා කාමරයක් තියෙනවා. ඒකට ඇවිල්ලා අපි දෙන්නා තියෙන මේ බත් දෙක බෙදාගෙන සමහර හුවමාරු කරගෙන මායකේ පොලොස් තියෙනවනේ අර පොලොස් ටිකක් දාලා ඒවදී පොලොස් රහට කෑවා. එක දවසක් මට බැරිුණාන්න මම බත් කරා යන්න. බලන්න හැටි මම සඳුකෝ මෙහෙරි වැඩේනේ. අද නම් ඔයාලට තනියමයි කන්න වෙන්නේ මගේ බත් එකගෙන. මටත් බැරි වුණා නේද කියන්නේ. අද මටත් බැරි වුණා කියලා. අපි එහෙනම් දැන් යන් අපි දැන් හොඳ වැඩේ. අපි ගිහලා පිටින් ගිහලා කමු කියලා අපේ තියෙන ඔය මම හරි ආසයි ඉන්දියානු කෑම කන්න. ඔය අර තියෙනවනේ මැජෙස්ටික් සිටි කියලා. ඒක යට බේස්මන්ට් එකේ තියෙන අමරාවති කියලා ඉන්නේ රෙස්ටොරන්ට් එක. ඔක තමයි අපේ සාමාන්‍ය යන්නේ ඉන්න තැන. ඔන්න අපි දෙන්න එදා ගියා එතෙන්ද. ඒ දැක වහලානේ. මාද ඉන්දියන් කැමරාවේ ඒක වහලා. දැන් කන්නත් එපා. ඒතර ඊළඟ තියෙනවා මැලේසියන්, ඉන්ඩෝනේසියන්, මොංගෝලියන් තියෙනවා. අපි දැන් මොනවා කන්නද කියලා මගේ. ඉතින් එහෙම ඇවිත් විනාඩියක් දැන් ඇවිදලා බැලුවා මොනවද ගන්නේ කියලා මම කිව්වා සඳගෝමි කමද බලන්න මොංගෝලියනේ ලන්ච් එක. එයා කාලත් නැහැ මම කාලත් නැහැ. මම මොංගෝලිය තියෙන වෙලෙ දන්නේ නැහැ කොහොමද කෑවා. කනවා මං කිව්වා පුතේ ආයෙනම් ජීවිතේට මොංගෝලියන්ට ගැන මං කන්නේ නැහැ කියලා. This is my first and last Mongolia. සුමාට පස්සේ මට ආරාධනා කරා මොංගෝලියාවෙන්. කම්පියුටර් සම්මන්ත්‍රණය මට එන්න කියලා කොහෙන්ද? මොංගෝලියාවෙන්. ඔබ කිව්වා නේද මොගලේ කන්න කියලා සුමානයක් ඇහුවනේ මම ගෙන්න තියාගෙන. හා පස්සේ මම බැලුවා කොහෙද මොංගෝලියා තියෙන්නේ කියලා. මොංගෝලියා තියෙන්නේ චීනෙට ඉහළින්. චීන ඔය තාප්පේ බැන්දේ මොංගෝලියාවේ රජුරුන්ට හොඳ අස්සෝ හිටිය උන්ගයිලා පනිනවා මේ පැත්තට. ඒ තරම් ඔය ගෙන්ජිස් ખાන් වගේ මහා ප්‍රතාපවත් රජුරු හිටිය ඔය කියන මොංගෝලියාවේ. මේ පැත්ත පයින් වලකරේ තාප්පේ ගැහුවේ විශාලේ. චීනේ තාප්පයක් තියෙනවනේ. ඒ ගැහුවේ අරුන්ගෙන් බේරගන්න. ඉතින් මම දැන් යන්නේ ඉරිදා. නනායින උඩ කුසුම ගෙබිට කෝල් එකක් තියෙනවා මේ බීජිං වලින් කියලා. බීජිං වලින්? ඔව්. චීන අගනුවර බීජිං නේ. ඒ මම මේ සර් මේ කතා කරන්නේ බීජිං ශ්‍රී ලංකන් එම්බසි එකෙන් මම එන බණ්ඩාර. මම දැක්ක සර් මොංගෝලියට එනවා කියලා අද දෙවින පත්‍රයේ තියෙන දැනීම මහාචාර්ය ජීවි මොංගෝලියාවට කියලා. අනේ අල්ලපු රටනේ සර් එන්නකො ආපු ගමන් එන්නකො චීනෙට කියලා. එදා ඉරිදා මම හරි එන්න ආසයි එන්න විදිය නැහැ අද ඉරිදා. ඉරිදාට ගන්න බෑනේ වීසා එක. හැබැයි මට වාසනාව ලැබුණා මොකද පරණ නේද
මම දන්නකට කිව්වා ඒ කාලේ චීන ඔය BMIC හැදුවේ චීනෝනේ. ඒ BMIC ලොක හිටියා බන්දුල ඒක නායක බන්දුල මෙහෙම දෙයක් තියෙනවා බැරි වෙයිද මට අද ගන්න මේ වීසා එක. විනාඩි 10ක් දෙන්න කිව්වා. දුන්නා. ආවා කෝල් එක. අන්න යන්න ජීබී එක බලා ඉන්නවා ගේට් ළඟ චීනෙක් ගිහලා දෙන්න කියලා પાස්පෝර්ට් එක පින්තරුවේ. මං ගියා දුන්නා එයාපෝට් යනකම අරන් ගියා પાස්පෝර්ට් එක. ඔය හැමෙම කාටවත් නෑ මේ ලෝකේ. First and last. I hope, yeah. Wow. First, to get a visa from the Chinese embassy on a Sunday. So, that very interesting coincidence. You are on the right path. This. At your age, Yeah. very few people can do this. I would like you to ask five questions from me. ඔන්න ගෙඩිග හදලා තියෙන්නේ ඒ ලංකාවේ මැද. මල්ලි හිටියා නම් මෙතන එයා උත්තරේ දෙයි. නෑ මට අයියයි ඕන. So now finally we are about to come to the end of this interview. So JB, sir, what do you think about this interview and the YouTube channel and yeah? I can see you're on the right path. Really? You are on the right path. This. At your age, Yeah. very few people can do this. For one thing, they won't get the chance to meet people like me. Now, thanks to your father, you got a chance to meet me, a professor. Normally, children don't get chance to meet professors. They might, others are like, yeah, how many දේශපාලනක් කියමු. ඒ ඇත්ත එක සාකච්ඡා කළා රටේ වෙන වැඩකුත් නැහැ. අපි වෙනස් නිසා ඔබ යන්නේ හරි පාරේ. ඒකට ඔබේ දෙමාපියන්ට අපච්චිට විශේෂම ස්තුතිවන්ත වෙනවා. මොකද නැත්නම් ඔබ දන්නේ නැන්නේ කොහේ යනවද කියලා. So you are led by your father. එයා තමයි පාර හදලා දීලා දෙන යන්න. දැන් ඔබ සුවසේ මේ පාරේ ගිහිල්ලා ඔබත් කවදා හරි ලංකාව වෙනස් කරන්න හොඳ පැත්තට. Thank you, sir. Thank you very much. And before I end, I'll give you a really interesting, very interesting opportunity. I would like you to ask five questions from me. ඔන්න Anything. පහක් නේද? Uh, ඕනේ ප්‍රශ්න. ලංකාවේ මැද කොහෙද? Nuwara. වැරදි. Eh? වැරදි. Then what is it? නුවරයි දඹුල්ල අතර තැනක් තියෙනවා නාලන්ද කියලා. ඒතර ගෙඩිගයක් තියෙනවා. ඒ ගෙඩිග හදලා තියෙන්නේ ඒ ලංකාවේ මැද. ගෙඩිග කියන්නේ විහාරයක් නෙමෙයි. ළඟ තියෙන අලු විහාරය. මේකට ගෙඩිගේ කියන්නේ බිත්තිත් ගලෙන් වහලෙත් ගලෙන් ඔන්න ගෙඩිගේ. ඔන්න ගෙඩිගයක් තියෙනවා ලංකාවේ මැද. කාටවත් දැනගන්න මෙන්න ලංකාවේ මැද කියලා. ඒ තමයි ඔය කියන නාලන්ද ගෙඩිගේ. It's the very middle of Sri Lanka. Exactly. I hope you can check on the atlas and see whether it's on the middle or not. But how did you know they knew? එහෙනම් තා පිළිමෙතන අවු කරන කියලා. ඇයි ඒකට අවු කරන කියන්නේ? සමහර කියයි මේ අවු කන හින්දා කියලා අවුවේ තියෙනවා. වහලෙකුත් නැහැ. අවු නැහැ. අවකන් කියන්නේ ඇෆ්ගනිස්තානෙට. අවකන් දේශයක නෙවෙයි. මේ පිළිමේ හැදුවේ අවකන් දේශයෙන් ආපු කැටයම් කරුවෝ. අර බාමියන් කියන බුදු පිළිමෙත් ඒ අයමයි. අෆ්ගනිස්තානයේ අය තමයි බාමියන් බුදු පිළිමේ. ඒ අයම මේකත් හැදුවේ. ඉතින් අවකන් දේශයෙන් I haven't මේකට අවකන් කියනවා අවකන කියනවා. සිංහල හොඩි අකුරු කීයක් තියෙනවද දැන්? 60ක්. එක්තරා විදිහට හරි. එක්තරා විදිහට වැරදි. 60 කියන්නේ මහරගම තියෙනවා ජාතික අධ්‍යාපන ආයතන කියලා. ඒ අය සම්මත හොඩියනේ 60යි. තව එකක් දෙන යුනිකෝඩ් කියලා තියෙනවා ලෝකෙටම හොඩි හදන කට්ටියක් ඉන්නවා ISO කියලා ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයේ. ඒ අයගේ හොඩි ඒකට කියන්නේ යුනිකෝඩ් කියලා යුනිවර්සල් කෝඩ් කියලා. අන්න සිංහල යුනිවර්සල් කෝඩේ තියෙනවා 61ක්. හතරවෙනි ප්‍රශ්න. දළදා මාලිගාවේ පෙරහැර ඉවර වෙන්නේ කොතනින්ද? රෑ 30 ගිහිල්ලා ඒක තමයි ඉවර වෙනවා
මල්ලි හිටියානම් මෙතන එයා උත්තරේ දෙයි. නෑ මට අයියයි ඕන. මම මේ මල්ලිට බාර පැන්න යන්න බෑද? ඔයා කියන්න ඔන්න එදා ඒ වෙලාව තමයි පෙරහැර අවසන් වෙන්නේ. කොතෙන්ද අවසන් වෙන්නේ පෙරහැර? මොන පෙරහැරේද? දල්ල පෙරහැර. එක පෙරහැරේ තියෙන දලදා කියන්නේ අර මහනුවර මාලිගාවේ තියෙන දන්ත දසුන් වාසේ නෑ. හැම පෙරහැරනේ. ඒ දල කියන්නේ දන්ත කියන එක දත් කියන එකයි. දන්ත ධාතු දලදා කියන්නේ ඒ පෙරහැර රෑගාන ගිහිල්ලා කුඹල් පෙරහැර රන්දෝලි පෙරහැර කියලා අන්තිමක දාලා ඉවර වෙනවා. කොහෙද ඉවර වෙන්නේ? බුදු වහන්සේගේ ලොකු ස්ටැචුව එකක් අර ලොරියක යන්නේ නෑ එහෙම ගන්න නෙවෙයි. ඉවර වෙන්නේ පේරාදෙණියේ තියෙනවා ගැටඹේ කියලා තැනක් තියෙනවා මහවැලි ගඟේ. අනේ ගැටඹේ මේ ළඟ ගලා බහින්නේ මහවැලි ගඟ. අන්න එතෙන්දි තමයි ඔය පෙරහැර අවසන් වෙන්නේ. එතන දැසි දෙන දිය කපනවා කියලා. දිය කපන්නේ. දිය කපන්නේ ගැටඹේ තොටේදී. අන්න අවසන්දී තමයි ගැටඹේ තොටේ දිය කපන එක. බෞද්ධයන්ගේ විශ්වාසය අනුව දලදා වහන්සේලා කී නමක් වැඩ ඉන්නවද ලෝකේ? බුදුහාමර දත් කීයක් තිබ්බද? දැන් පටන් ගමුකෝ පොඩ්ඩක්. බුදුහාමුදුරන් අපිට දත් කීයක් තියනවද? ඒ ළමයට නැත්තම් නෑ පුංචි ළමයිගේ දත් තමයි ආවේ නෑ නේ මගේ. සාමාන්‍යයෙන් තාත්තගේ ගලවන දත් කීයක් තියෙනවද කියලා? සාමාන්‍ය ගන්න 32යි. 32යි සාමාන්‍ය ගන්න. බුදුහාමුදුරන් තිබුණ දත් 40ක්. උඩින් 20යි යටින් 20යි. ඒ හතරක් තමයි ඔය කුරුන්ටක කියලා ඉතුරුනේ රාදානෙන් පස්සේ. ඒ හතර එකක් තමයි මහනුවර තියෙන්නේ. හරිද? එකක් තියෙන ගන්ධාර දේශේ, එකක් තියෙන දිව්‍ය ලෝකේ, තව්තිසාවේ. වගේ එක තැන්වල තියෙනවා. හතර තැන අනිත් නාගපුර කියලා. මගේ ජීවිතේ හම්බුන මේ වටිනාම මේ ඉන්ටර්විව් එකක් මේ මහාචාර්ය ජේ.බී. එක්ක කරලා තියෙන. ඉතින් මම ඊටාම ඒකට ලකි. මම හිතන මම ගොඩක් ලකි බෝයි කෙනෙක් මේ වගේ විශිෂ්ට චරිතයක් එක්ක ඉන්ටර්විව් එකක් කරන්න. So JB sir, I wish you to live a very long and happy healthy life and yeah, thank you for letting me have interview with you and yeah. අපි බෞද්ධයන් හැටියට හිතනවා මේ ලෙඩක් නැතුව නිරෝගීව ඉන්න එක තමයි ලොකුම වාසනාව කියලා. පරමලාභය කියලා. එහෙනම් අපි කියනවා ආරෝග්‍ය පරමලාභා කියලා. ආරෝග්‍යයෙන් ලෙඩ නොවී ඉන්නේ. අනේ ඒත් එකම කියනවා සන්තුට්ඨියෙන් පරමං ධනං කියලා. ලොකුම ධනය වඩනා දේ තමයි සතුට. ඔන්න ඔය දෙක සතුට. ඔය තාකේ පැත්තෙන් ඔන්න ඔය දෙක මත තියාගත්ත හොඳටම ඇති. ලෙඩ නොවී ඉන්න. ඒතර සතුටින් ඉන්න පුළුවන්.